සුබ දවසක් වේවා ආදරණීය ඔයාලා හැමෝටම. අද තවානට පොහොර දාන වීඩියෝ එකකුත් ඒ වගේම ඊට සමගාමීව වගේ යන ප්‍රශ්නයකට උත්තරයක් විදිහටත් කරුණු මේ වීඩියෝ එකේ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යමු ඒ වීඩියෝ එකට. ප්‍රශ්නයක් අහලා තිබුණා පුංචි පැල හදාගන්නේ කොහොමද කියලා. මම කලින් වීඩියෝ කීපයකම පුංචි පැල හදාගන්න විදිහ අරන් ඇවිත් තියෙනවා. ඒ වුණාට අලුත් කාරණා ටිකක් එකට එකතු කරලා මේ විදිහට අරන් එන්න හිතුවා. සාමාන්‍යයෙන් කොලෙන් කොලේට දල්ලෙන් දල්ලට ගහක් වැඩෙනවා. ඒ වර්ධනීය ලක්ෂණ අපිට දකින්න පුළුවන් තියෙන කොලේට වඩා ටිකක් විතර ලොකු කොලයක් එනකොට ඒක වර්ධනීය ලක්ෂණයක් විදිහට. ඒ නැත්තත් අලුතෙන් දළු වෙන එක වර්ධනීය ලක්ෂණයක්. ඉතින් සමහර වෙලාවට මෙන්න මේ විදිහට අලුතෙන් දළු එන්නෙම නැතුව තියෙන කොළ ටික එහෙම තියෙන ගතියක් පෙන්නනවා සමහර පැලවල. අපි ඒ පැල කොහොම හැදුවත් ඒ වලින් අලුතෙන් දැල්ලක් ගන්න අමාරු වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ විදිහ පැල කොහොමද හදන්නේ කියන එක තමයි අද වීඩියෝ එකේ කතා කරන්නේ. ඉතින් මේ බලන්නකෝ සමහර වෙලාවට මේ පැලේ දකින්නකොට මේ පැලේ අපිට මීට වැඩිය ටිකක් ලොකු පෝච්චියකටත් දාන්න පුළුවන් වගේ පේනවා. මේ බලන්න. ඒ තරමටම ඒක උස්සයි. ඒ වුණාට මේකේ ගොඩක් හොඳට එයා හැදෙනවා. ඒ හැදෙන්නේ පෝච්චියේ මීඩියා ටික අඩුයි. ඒ වගේම අපි මේකට දාන පොහොර ටික මේකට හොඳට මුල් වලට හොඳට වදින නිසා. දැන් ලොකු පෝච්චියකට අපි මෙයාව දැම්මොත් එහෙම මේකට දාන පොහොරත් විසිරිලා යනවා. එතකොට සමහර වෙලාවට මීඩියා වැඩිපුර තියෙනවා, මුල් අඩුවෙන් තියෙනවා. මීඩියා වලට වැටෙන පොහොර ටික ඔහේ සේදිලා යනවා මුල් වලට වදින්නෙම නැතුව. ඒ වගේ නෙවෙයි පොට් එක පොඩියට තියෙනකොට මුල් ටික හොඳට ගුලි වෙලා තියෙනවා. එතකොට පොහොර ටික හොඳට ඒ මුල් වලට වදිනවා. අන්න ඒකත් හේතුවක් වෙනවා පැලයක් ඉක්මනින් වර්ධනය වෙන්න. ඒ වගේම තමයි පෝච්චිය පොඩියට ගන්නවා වගේම මීඩියා පොඩි ප්‍රමාණයක පැලය හදන්න ඕනේ. දැන් මේ බලන්නකෝ මීඩියා පොඩි ප්‍රමාණයක පැලය හැදුවම එයාට මීඩියා එක මදි වෙනකොට එයා කරන දෙයක් තියෙනවා. මෙන්න මේ විදිහට උස්ව හැදෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පෝච්චිය මදි වෙනකොට එයා ටිකක් උස්ව හැදෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කට් මුල් එන්න පටන් ගන්නවා. කට් මුල් එන්න පටන් ගන්නවා කියන්නේ පැලය උස යනවා කියන එක. මේ බලන්න. දැන් මෙයා හරිනම් වෙනත් පෝච්චියකට මාරු කරන්න ඕනේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මීඩියා අඩුවෙන් දාලා පොඩිම පොට් එකේ හැදුවම මේගොල්ලෝ මෙන්න මේ විදිහට ලස්සන්ට හැදෙන්න පටන් ගන්නවා. ඉතින් පැලෙන් ඒ වගේ ලක්ෂණ දකින්න පුළුවන් වෙනකොට අපිට පුළුවන් පොට් එක මාරු කරන්න. පොට් එක මාරු කරාට පස්සේ ඔන්න ඔයාලට මෙන්න මේ විදිහට තියෙන කොලයට වැඩිය ලොකු කොලයක් එන විදිහට පැලය හැදෙනවා. බලන්නකෝ මෙන්න මෙයා තමයි මේ කොලයට කලින් හැදිලා තිබුණ කොලේ. ඊට පස්සේ පොට් එක මාරු කරාට පස්සේ මෙන්න මේ විදිහට ලොකු කොලයක් එක්ක එයා හැදෙන්න පටන් ගන්නවා. මේ බලන්න. ඉතින් ඒ වගේ පොට් එක මාරු කරමින් පැල හදන එක තමයි ගොඩාක්ම හොඳ පොඩි පැල ලොකු. සාමාන්‍ය මතයක් තියෙනවා ලොකු පෝච්චියකට දැම්මම තමයි පැලයක් ඉක්මනට හැදෙන්නේ කියලා. ඒ වුණාට පොඩි පැල මේ විදිහට ඔයාලා හදලා බලන්න. පොඩිම පෝච්චි වල හදලා ඊට පස්සේ ඊළඟ ප්‍රමාණයෙන් ලොකු වෙන විදිහේ පොට් තෝරගෙන පැල හදලා බලන්න. මෙන්න මේ විදිහට වෙනදා යන කාලයට වඩා ඉක්මනින් පැල ලොකු කරගන්න පුළුවන් වෙයි.
මම දන්නවා මම මේ කියන තරම් සරල දෙයක් නෙවෙයි. ඇත්තටම පොඩි පැල හැදෙන්නේ නැති කෙනෙකුගේ ප්‍රශ්නේ. ඒගොල්ලෝ ඇත්තටම මේක හැදෙන්නේ නැහෙනි කියලා ලොකු මානසික පීඩනයකින් තමයි ඉන්නේ. පැලේ ගලවලා බලන්න මුල් දාව ගොඩක් වැඩිද කියලා. එහෙම ගොඩාක්ම මුල් තියෙනවා නම් කියන්නේ පැලේට අනවශ්‍ය විදිහට මුල් තියෙනවා නම් ඔයාට පුළුවන් මුල් කපන්න. කිසිම බයක් වෙන්න එපා. මුල් ටික කපලා කොණ්ඩෙස් හරි කැප්ටන් හරි එකක දාලා ඊට පස්සේ අලුත් මීඩියා ටිකක පැලේ හදලා බලන්න. දවස් කීපයක් යනකොට සතියක් විතර යනකොට අනිවාර්යයෙන්ම එහෙම හදනකොට දැල්ලක් එන්න ඕනේ. මුල් කැපීමෙන් පැලේට ලොකු අපි පීඩනයක් දෙනවා. ඒ කියන්නේ මුලක් කපනකොටම එයා දැනගන්නවා තමන්ගේ ජීවිතේට පොඩි තර්ජනයක් වෙනවා කියලා. එතකොට මේ පැලේ හැදෙන්න බලනවා. වර්ධනීය ලක්ෂණ විදිහට අලුත් දැල්ලක් එන්න උත්සාහ කරනවා නම් අලුත් මුලක් එන්න උත්සාහ කරනවා නම් ඔන්න මේ පැලේ හැදෙන්න පටන් අරගෙන ඔයාලා මුල් කපපු එකෙන් චුට්ටක් විතර බය වෙලා ඔන්න ඉතින් පැලේ හැදෙන්න පටන් ගන්නවා. තව දෙයක් කරන්න පුළුවන් මේ විදිහටම පැලේට අනවශ්‍ය විදිහටම මුල් ගොඩක් තියෙනවා නම් ඒ විදිහටම පැල වල මුල් කපලා අපිට පුළුවන් මේවා ප්‍රොපගේට් කරන්න. එකටම ප්‍රොපගේට් කරන්නත් පුළුවන්. වෙන වෙනම පොට්වල දාලා ප්‍රොපගේට් කරන්නත් පුළුවන්. ඉතින් ප්‍රොපගේට් කරනවා කියන එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඒක මං හිතන්නේ පියවරෙන් පියවර කියන්න ඕනි කියලා. අරගෙන ඒ විදිහට පොලිතින් එක්ක බැඳලා ඔයාලට පුළුවන් ඒක නිරීක්ෂණය කරන්න මොකුත් වෙනසක් වෙනවද මේ පැලවල කියලා. පොහොර වලින්ම පැලයක් ලොකු කරන්න බෑ. දැන් හිතනවා අපි පොඩි පැල ලොකු වෙන්නේ නැතිකොට පොහොර මදි වීමක් තමයි වෙන්නේ කියලා. එහෙම නෙවෙයි සමහර වෙලාවට පැලය ඇට්ටර වෙලා තියෙනවා. එතකොට කොච්චර පොහොර දැම්මත් සමහර වෙලාවට එයා හැදෙන්න තුන් යනවා. ඉතින් ඒ වගේ වෙලාවට එයාව බය කරන්න පුළුවන් හොඳම දේ තමයි මුල් කපන එක. ඉතින් පොඩි පැල ගැන මට කියන්න ඕනේ උනේ ඒ ටික. ඊළඟට පොහොර සම්බන්ධව කියනවා නම් අද පොහොර දාන වීඩියෝ එකක් මම පෙන්නනවා. ඊට කලින් මෙන්න මේ දේ කියන්න ඕනේ. මේ දවස්වල ගොඩක් රස්නේනේ. මේ දවස්වල තියෙන පෑවිල්ලත් එක්ක අපි යොදන බෙහෙත් පොහොර කොළවල රැඳුනොත්, ඒ කියන්නේ සාන්ද්‍රණය වැඩි වෙලා කොළවල රැඳුනොත් ඒක පැලයට හොඳ දෙයක් නෙවෙයි. ඉතින් මං කලින් වීඩියෝ කීපයකත් කිව්වා වගේ මේ දවස්වල දිලීර නාශක, කෘමි නාශක, ඒ වගේම දියර පොහොර දානවා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න සාන්ද්‍රණය බොහොම අඩු කරලා පැලවලට යොදන්න. ඒකෙන් ඔයාලට සැලසෙන වාසි කීපයක් තියෙනවා. එකින් එක කිව්වොත් එහෙම අපි යොදන පොහොර වෙන්න පුළුවන්, දිලීර නාශක වෙන්න පුළුවන් ඕනම දෙයක් වතුර වේලිලා ගියාට පස්සේ කොළවල රැඳෙනවා. රැඳිලා තියෙනවා. එතකොට වෙන්නේ කොළවල උඩ ස්තරය පිච්චෙන එක. ඒ කියන්නේ අර දිලිසෙන වගේ ස්තරය පිච්චිලා යන එක. ඒ වගේම ඩාර්ක් ස්පොට්ස් හැදෙනවා. එතකොට ඒවත් හරි කැතට පේන්න පටන් ගන්නවා කොළවල. ඒ වගේ නෙවෙයි මාත්‍රාව අඩුවෙන් පැලවලට යෙදුවම ඕනම දෙයක් ඒවා කොළවල රැඳෙන ප්‍රමාණය අඩුයි. විශේෂයෙන් මේ වගේ රස්නේ දවස්වලට. එතකොට පැලය නිරෝගීව හැදෙන්න සාමාන්‍යයෙන් මුල් ආශ්‍රිතව හිතකර බැක්ටීරියා වර්ග, හිතකර ශුද්‍රජීවී හැදෙනවා. ඉතින් මේ දේවල් නැති වෙලා යනවා අපි වැඩිපුර සාන්ද්‍රණ පැලවලට දෙන්න ගියොත්. ඉතින් ඒක නිසාත් පැල ආසාදනය වෙනවා, පැල හැදෙන්න නැතුන් යනවා, ඇට්ටර වෙලා වගේ තියෙනවා, මල් හැදුනම ඒකේ ෂයිනි ගතියක් නැහැ, හරිම පැහැයෙන්නේ නැහැ, පිච්චිලා වගේ හැදෙනවා. ඉතින් මේ දේවල් වෙන්නේ මෙන්න මේ වගේ සාන්ද්‍රණ වැඩිවීම නිසා කියන්නත් පුළුවන්.
ඒ වගේම තමයි මේ දවස්වල අපි යොදන ඕනම දෙයක් දිලීරනාශක පොහොර මේ වගේ හැම දෙයක්ම යොදපු දවසට පහුවෙනිදා අනිවාර්යයෙන්ම පැල නෑවිලා යන්න වතුර යොදන්න ඕන. නැත්තම් ඒකෙන් වෙනත් ගැටලු මතුවෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ ගැටලුව ආවේ මේ දේ නිසා කියලාවත් හිතාගන්න බැරි වෙන්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ තරමටම පෑවිල්ල සැරයි. ඒක නිසා අපි පොහොර යොදනකොට මේ වගේ චුට්ටක් සැලකිල්ලෙන් පොහොර යෙදීම මං හිතනවා මේ දවස්වල හැටියට හොඳ දෙයක් වෙයි කියලා. කාලෙක ඉඳලා මම මෙන්න මේ දියර පොහොර එක තමයි පාවිච්චි කරේ. දැන් මේක ඉවර වෙන්නත් ළඟයි. විශේෂත්වය වෙන්නේ මෙන්න මේ දේ. මේක කාබනික දියර පොහොර එකක්. ඔයාලට බලන්න පුළුවන්. කාබනික දියර පොහොර එකක්. ඉතින් ඒක තමයි මම මෙච්චර දවසක් පැලවලට දැම්මේ. මෙතන මං අරන් තියනවා වතුර ලීටරයක් ඔයාලට කවලම් කරලා පෙන්නන්න. ඉතින් ඒකට අරන් තියනවා මේ වගේ බෙහෙත් මිලි 5ක් ගන්න ඕනේ තැනට ඊට වැඩිය අඩුවෙන් තමයි බෙහෙත් අරන් තියෙන්නේ. ඉතින් මේක අපි කවලම් කරලා ඊට පස්සේ පැලවලට යොදමු. වීඩියෝ එක කරනකොට තවානට අවුව වැටුණා. අවුව සැර වෙන්න කලින් අපි බෙහෙත් ටික දාලා එමු. ඔයාලට පේනවා ඇති වතුරේ පෙන වගේ තියෙනවා. ඉතින් දැන් හොඳට කවලම් වෙලා තියෙන්නේ මේ බෙහෙත් ටික. ඊට පස්සේ තියෙන්නේ පැලවලට ස්ප්‍රේ කරන්න. මම මෙතන අරන් තියෙන්නේ N+ පොහොර එකක්. ඒ වුණාට මම මේක මුළු වගාවටම දානවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි කොළ නෑවිලා යන විදිහට මම පොහොර ටික දාගන්නේ. ඔයාලා පොහොර දානකොට අනිවාර්යයෙන්ම අවුව වැටෙන්න කලින් පොහොර දාන්න ඕනේ. මේ තරමටම අවුව තියෙනකොට පොහොර දාන්නේ නැහැ. ඔන්න ඔය වගේ තමයි මම පැලවලට පොහොර දාන්නේ. ඉතින් ඒ කරුණු ඔක්කොමත් එක්ක අද දවසේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක් සහ සුබ අනාගතයක් වේවා. සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න.